තමයි මෙතන අහන්නේ මේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 10කින් නංව ගන්න ඕන කරන ඊයම් ස්කන්ධය. අපි නැවත මුලින්දී ඉඳලා මාපහු ලියමු. ඊයම් ස්කන්ධය M1 වරක් 125යි. ඊයම් වල උෂ්ණත්වය පහළ වැටීම 70යි. ඔන්න ඊයම් පිට කළ තාපය. දැන් ජලය උරාගත් තාපය ග්‍රෑම් 50යි. එතකොට 50 වැඩි කිරීම 10 ඍණ 3යි. C කියන්නේ 4200යි. 4200යි. ජලයේ උෂ්ණත්ව වැඩිවීම සෙල්සියස් 10ක් වෙන්න ඕනේ කියලා ඒ ගැටලුවේ තියෙනවා. ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 10කින් ඉහළ නංවන්න ඊයන් කොච්චර ඕනද කියලා අහන්නේ. ඒතර කැලරි මීටරය මේ උරාගත් තාපය නොසලා ගන්න. දැන් මේකෙන් අපි උත්තරයක් ගමු. 6 වරක් 2 12යි 0.2යි තව 10 ඍණ 3යි. මෙතනින් මේක බෙදෙනවා 5න්. 12ට 5ව 2යි තුරන 2 20ට 5ව 4යි 240යි. 240යි 10 ඍණ 3යි කිලෝග්‍රෑම්. ඒ කියන්නේ එක ග්‍රෑම් වලින් කිව්වොත් 240යි ග්‍රෑම්. එහෙම නැත්නම් කිලෝග්‍රෑම් වලින් කිව්වොත් 0.24යි කිලෝග්‍රෑම්.